කතා කරන්නේ mood board ගැන. mood board එක කියන්නේ මොකක්ද? mood board එක කියන්නේ interior design එකක් ගත්තාම ඒ interior design එක ඇතුලේ අපි කරන පළවෙනිට අපි කරන සාරාංශයක් විදිහට තමයි mood board එක කියන්නේ. mood board එකක් ගැන අපි එහෙනම් තවදුරටත් අපි ඉස්සරහට කතා කරමු. මේ තියන්නේ මම ඩිසයින් කරපු 3D images දෙකක් designs දෙකකට මේ designs දෙක ගත්තාම අපි දැන් මේ design එක කරනකොට මේ design එක අපි කරන්න කලින් අපි හිතේ අපි ඉඳ ගන්නවා යම් කිසි concept එකක්. ඒ concept එක මත තමයි design එක develop වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මේ පළවෙනි design එක වань වෙනවා floor එකේ තියෙන timber. දෙවෙනි image එකේ වෙනවා floor එකේ තියෙන concrete cut and polish එක. sofa materials වෙනස්. table materials වෙනස්. lamp වල materials වෙනස්. lamp shade materials වෙනස්. paintings වල materials වෙනස්. paintings වල colors වෙනස්. wall finishings වෙනස්. colors වෙනස් finishings වල. මේ තියෙන්නේ මම කිව්වා වගේ අපි ඩිසයින් එකක් කරනකොට අපි ඩිසයින් එක කරන්න mood board එකක් create කරනකොට ඒ mood board එකට අවශ්‍ය කරන materials එක මුලින් select කරනවා. අපේ concept එක ඇතුලේ. අපි ඒක ඩිසයින් එක finalize කරලා නැහැ. ඒ material select කරගන්නකොට තමයි මේ විදිහට අපි දානකට මේ materials එක දීලා තියෙනවා දැන්. materials කිහිපයක්. අපි හිතමු දැන් මෙතන floor එකට අපි timber පාවිච්චි කරනවා. අපි ඒතකොට මේ mood board එක අපි ඒතකොට එක part එකක් තියෙනවා timber වලින් අපි එක part එකක් තියෙනවා. So අපි ගත්ත floor walls අපි stones වලින් තියෙනවා. නැත්නම් PVC වලින් හරි ඒ වගේ තියෙනවා. අපි ඒතකොට ඒකට අපි ඒතකොට වෙනම part එකක් අපි වෙන් කරනවා. ඊට පස්සේ ඒ විදිහට අපි ඊට පස්සේ mood board එකක් අපි create කරනවා. මේ තියෙන ඒ විදිහට අපි create කරගත්ත mood board කීපයක්. මේ තියෙන අපි mood board වලින් අපි mood board එකේ object වලින් create කරනවා. උදාහරණයකට ගත්තොත් first අපි design කරනවා material වලින් කරන mood board එක. අපි ඊට පස්සේ ඒක අපිට detail කරනවා මේ material ටික. ඒක fit out වෙන්නේ කොහෙටද? material එකේ නම මොකද්ද? ඒ විදිහට. අපිට object mood board එක අපිට ඒක create කරන්නේ. මේ object එක මොකද්ද? මේකයි කොතෙන්ද use වෙන්නේ කියලා. සහ මේ වගේ object එකක් ගත්තා මෙතෙන්ට අපි use වෙන්නේ furniture items, plants, light fittings, paintings. paintings ගත්තා නම් paintings වල ගොඩාක් වර්ග තියෙනවා. landscape, seascape, portrait, abstract, ඊට painted colors. ඊට ඒ wall එකට ගන්න color එක ඒ සියලුම දේ මත අපි මේ mood board එක create කරන්න. මේ තියෙන mood board එක detail කරපු එකක්. පළවෙනි image එක වань වෙනවා image එකක් මේ ඒ image එක අපි object detail කරපු mood board එකක් තමයි පේන්නේ. දෙවෙනි mood board එක වань වෙනවා ඒකේ තියෙන material detail කරපු mood board එකක් තමයි ඒක තියෙන්නේ. ඒ mood board එක වලට පේනවා detail කරලා දෙනවා මේ mood board එකේ මේ detail එක තියෙන කොතෙන්ටද මේ material එක කොතෙන්ටද මේ object එක කොතෙන්ද ඒක තමයි detail කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තාම මේ mood board කියන එක අපි ගොඩක් අපි discussion කරන්නේ design එක කරන්න කලින් client meeting එකේ තමයි අපි ඔක discussion කරන්නේ. site visit එකෙන් පස්සේ client meeting එකේ තමයි අපි discussion කරන්නේ. මේ materials එනවා මේක මෙතෙන් suitable වෙනවා මේකේ liability මෙහෙමයි මේකේ appearance එක මෙහෙමයි ඒ විදිහට තමයි අපි ඒවා design කරන සහ decide කරන්නේ දෙකම කරන්න අපි එහෙමයි. client meeting එකෙන් පස්සේ අපි design කරපු එක decide කරන එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් අපි මුලින් අපි නිර්මාණය කරනවා floor එක timber කියලා. හැබැයි client කියනවා floor එක timber දාන්න බෑ. මට එතකොට cost එක වැඩි කියලා. අපි ඒක vinyl වලට අපි යනවා. vinyl කියන එක එකයි timber ගත්තොත් texture එක දෙකක් වෙනවා. හැබැයි appearance එක එකක් වෙනවා. finishing එක දෙකක් වෙනවා. durability එකක් දෙකක් වෙනවා. ඒක සාමාන්‍යයෙන් 2020
පහේ විතර ටිම්බර් ෆ්ලෝ එකක් ගත්තොත් ස්ක්වයර් ෆීට් එකක් සාමාන්‍යයෙන් රෆ්ලි ගත්තොත් 3000 විතර වෙනවා. හැබැයි වයිනල් ෆ්ලෝ එකක් ගත්තොත් 300 විතර වෙනවා. එතකොට ඒ අතර ලොකු ગેප් එකක් තියෙනවා. එතකොට ඒ ગેප් එක මත සහ මේ මටීරියල් කොස්ට් එක මත ක්ලයන්ට් ඩිසයිඩ් කරනවා මොන මටීරියල් එක සූටබල් කරන්න කියලා. ඩිසයිනර් සිලෙක්ට් කරලා පස්සේ ක්ලයන්ට් සිලෙක්ට් කරනවා එයාගේ බජට් එක සහ එයාට සූටබල් වෙන මටීරියල් එක මත. මොකද ඩිසයිනර් ඩිසයින් කරාට ඒක ජීවත් වෙන ක්ලයන්ට් සහ අපි මේ මටීරියල් එක ගත්තොත් මේ මටීරියල් එක සමහර දැන් ගත්තොත් අපි දැන් රිසෙප්ෂන් හෝල් එකක් ගත්තොත් අපි ඒකේ අපි ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ගොඩක් වෙලාවට කාපට්ස් වගේ තමයි පාවිච්චි කරන්නේ. කාපට්ස් වයිනයිල්. මොකද හේතුව එතකොට සවුන්ඩ් එක වෙන කෙනෙකුට ඇහෙන ප්‍රමාණය අඩු අපි ඇවිදිනකොට. ඔඩිටෝරියම් එකෙන් ගත්තොත් බොහෝ දුරට වෙන්නේ කාපට්ස්. මොකද හේතුව එතකොට ෆිල්ම් එකක් හරි මොකද ෆිල්ම් හෝල් එකේ වැඩ මොකද අපි අවධානයෙන් ඉන්නකොට වෙන කෙනෙක් අපි දැන් ෆිල්ම් හෝල් එකේ ටිම්බර් වලින් ෆ්ලෝ එක මිස් කළා කියලා. අපි එතකොට ෆිල්ම් එක අපි එතකොට බලනකොට කවුරු හරි එතකොට නැගිටලා ගියොත් මුළු හෝල් එකම දන්නවා කවුරු කෙනෙක් නැගිටලා ගියා කියලා. මොකද හේතුව ඒ සවුන්ඩ් එක තමයි එතෙන්දි බලන්නේ. ඒතකොට කාපට්ස් දැම්ම සවුන්ඩ් එක කිසිසේත්ම එහා පැත්තේ ඉන්න කෙනාට ඇහෙන්නේ නැහැ. ඒ වගේ එකක් තමයි ඒතකොට සවුන්ඩ් එකත් කාපට්ස් වලගේ තියෙන්නේ. ඒ වගේ මටීරියල් තමයි අපි ඒකට මෙහෙට යූස් කරන්න ඕනේ. සහ ඒතකොට ක්ලයන්ට් කිව්වොත් දැන් ෆිල්ම් හෝල් එක ෆ්ලෝ එක ටිම්බර් කරන්න ඕනේ කියලා. අපි ඒතකොට තේරුම් කරලා දෙන්න ඕනේ නෑ. අපි මේකට මේක තමයි සූටබල් වෙන්නේ. මොකද හේතුව ඒකට ප්‍රශ්නේ උදාහරණයක් ගත්තොත් දැන් ෆිල්ම් හෝල් එක ගත්තොත් සවුන්ඩ් ඉෆෙක්ට් එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ වගේ දෙයක් අපි ඒතකොට එයාට අපි ඒතකොට කියලා දෙන්න කියන්න ඕනේ. හේතුව නැත්තම් ඩිසයින් එක කම්ප්ලීට් වෙනවා. ඒ වුණාට ඒකෙන් වෙන ප්‍රතිඵලයක් නැහැ. මූඩ් බෝඩ් එක ක්‍රියේට් කරගන්න ගැන අපි ඇත්තටම අද අපි ගොඩක් අපි කෙටියෙන් අපි කතා කරා. තවත් වීඩියෝ එකකින් අපි එන හම්බ වෙමු.